සාගරය හා පුරබදන නාවිකයාට මග කියන තරුවක් මෙන් අපව නැනින් පෝෂණය කළ දිවියටද නව මම්පෙත් විවර කළ වසර දෙකක් පුරාවට කාලය අප වෙනුවෙන් වැය කළ දැනුමට එහා ගිය ගුරුහරුකම් අපට ලබා දුන් ආදරණීය ගුරු පියාණන් වෙත අපින් පිදෙන ප්‍රණාමය මෙසේ ස්පිදගෙන වගයි. මීළඟට අවස්ථාව එළඹෙන්නේ පහන් සිලු ඒකාලෝකමත් කිරීමටයි. ඒ සඳහා ප්‍රථමයෙන්ම ශිහාන් ප්‍රනාන්දු ගුරු පියාණන්ටත් මාර්ගා උසස් අධ්‍යාපන ආයතනයේ අධිපති විදුර හේවාමානගේ මැතිතුමාටත් විහඟ කුමාරනායක අයියාටත් පැනල් එක වෙනුවෙන් සහෝදර සහෝදරියන් දෙදෙනෙක්ටත් ආරාධනා කරනවා. ඔබ අපි සියලු දෙනාම පිළිගැනීම සඳහා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීම සඳහා සහන් නිම්නත් සොයරට ආරාධනා කරමු. යාගේම අවසරයි. සුබ මධ්‍යහනක් වේ ඔබ සියලු දෙනාටම. 2023 ජූනි 15 ඉඳන් වසර දෙකමාරක කාලයක් අපි අපේ ජීව විද්‍යා ගුරුතුමා එක්ක මිත්‍ර දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා මුලින්ම අපේ ජීව විද්‍යා ගුරුතුමා වන ශිහාන් ප්‍රනාන්දු අපේ ආදරණීය ගුරුතුමා මේ අවස්ථාවට පිළිගන්න. ඒ වගේම මගේ ආදරණීය සහෝදර සහෝදරවරු ඔබ සියලු දෙනාම මෙතන පිළිගන්නවා. ඒ වගේම අපිට අපේ පන්තිය ආරම්භයේ ඉඳන්ම අපිට ගොඩක් උපදෙස් දීලා අපිත් එක්කම හිටපු අපේ ආදරණීය සහෝදර අයියලා කළත් මේ අවස්ථාවට පිළිගන්නවා. අපි හැමෝම දන්නවා අපේ ශිහාන් සර් කියන්නේ කවුද කියලා. ශිහාන් සර් ගැන ඇත්තටම කිව්වොත් අපි පන්තියට ආපු දවසේ ඉඳන් අපිත් එක්ක ගොඩක් ළඟ සම්බන්ධතාවයක් පවත්වාගත්තු ගුරුවරයෙක්. ඇත්තටම කිව්වොත් මගේ ලෙවල් ජීවිතය ගත්තත් මේ ගුරුවරු මං පන්ති ගියපු සියලු ගුරුවරුන්ගෙන් අපිට වඩාත්ම සමීප වෙච්ච ගුරුවරයා තමයි අපේ ශිහාන් සර් කියන්නේ. ඒක ඕගොල්ලෝගේ හදවතේ තියෙනවා කියලා මම දන්නවා අනිවාර්යෙන්ම. මේ ගමන යන්න අපේ ශිහාන් සර් ගොඩක් අපිට උදව් කරලා තියෙනවා. අපි ඒක දන්නවා. මේක මම අවස්ථාවක් කරගන්නවා නැවත වතාවක්ම මේ ලස්සන සුන්දර අවස්ථාවට අපේ ගුරුතුමාව ආදරෙන් පිළිගන්න. ඒ වගේම අනිත් සියලු දෙනාවත් නම් කියන්න බැරි වෙන්නේ නැති සමා වෙන්න. අනිත් හැමෝමත් මේ අවස්ථාවට ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ අවස්ථාව උපරිම විනෝදයක් ගන්න සතුටු වෙන්න. එහෙනම් අපි අද සතුටු වෙමු. ස්තුතියි. බොහොම ස්තුතියි සහන් සොයුර. මීළඟට මෙම අවස්ථාව ගීතයකින් වර්ණවත් කිරීමට මාගේ මේ ආරාධනය එෂානි යහංගා සොයුරටයි.
මේ සංසාරේ අපි ඇසු බල මදි වුණාද මේ දම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවාර දෙකේ අතර මං උනේ කොහොමද අපේ ජීවිතේ Thank you. ගානේ කඳුලන් එනවා මයි හොඳ පානේ පායාදෙනවේ යන දේ දුන්නේ දෙයවේ යනවා ඔයාගේ ඔබ ආදෙසට මායේ වෙන්නේ කරනවා මයි මායාවක් මයි ආදරේ මායාවක් මයි ආදරේ
මෙම අවස්ථාවට එක් වූ ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මාගේ මේ ඊළඟ ආරාධනය මෙම අවස්ථාව තවත් ගීතයකින් පිනවීමට ටශිල සොයුර ඔබටයි. Sandanari upama meuna Vesnse situse temuna Hinduravi manase enduna Nituyavi benila sada Helagari raye papa Sandaseya vati ස්තුතිවන්ත වෙමි. තුඩින් තුඩ ගුරු පෙමින් රස කළ සිප් කිරෙන් නම දියපවා සවිය නැති විහඟුන්ට ඔබ සවියක් වුණාත් අටසදා. ඉතින් ගුරුතුමනි ඔබටයි මේ ඇරයුම අපිව ආමන්ත්‍රණය කිරීම. කොහොමද දැන් සාමාන්‍යයෙන් මම කතා කරන ඕගොල්ලෝ දන්නවා. හරි. මමනේ හැමදාම කතා කරන්නේ හරි. අද මම කතා කරන එක අඩු කරලා ඔයාලට වැඩිපුර කතා කරන්න අවස්ථාව දෙන්න තමයි ඉතින් මේ ඕගොල්ලෝ කට්ටිය එකතු වෙලා මෙහෙම වැඩසටහනක් සංවිධානය කරලා තියෙන්නේ. හැබැයි කනගාටුවෙන් උනත් කියන්න ඕනේ මෙතන ඉන්න සමහර ළමයින්ට මම කතා කරනව අහන්න හම්බෙන අවසාන අවස්ථාව. ඒ කියන්නේ මෙතනින් එහාට ඔයගොල්ලෝ කැම්පස් ගියාමත් බොහෝ දුරට අපි වායේ හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ මගේ උසස් පෙළ ළමයිව සමහර අය මම දකින්නෙත්
Facebook එකකින් හරි කොහේ හරි social media එකකින් ගොඩක් අයව එහෙම දැකලත් නැහැ. ඒකින් උසස් පෙළින් පස්සේ මට ආයෙ දකින්න උනේත් නැහැ. ඒකට හේතුව මෙතනින් පස්සේ අපි ගොඩක් තැන් වලට විහිදිලා යනවා. ඒ නිසා ඔයාලට අර මගෙන් ඇඩ්වයිස් එකක් හම්බ වෙන අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන්. අපි වායේ හම්බ වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. හරි ඒ නිසා මට ඔයාලට දෙන්න තියෙන්නේ ප්‍රධාන උපදේශන දෙකයි. එක ඉගෙන ගන්න එක තරම් වටින දෙයක් ලෝකේ තව වෙන කොහෙවත් නැහැ. පුළුවන් තරම් ඉගෙන ගන්න මම තාම ඉගෙන ගන්නවා. ඔයා දන්නවා මම MBBS ඩිග්‍රී එක කරාට MSc එකකුත් MED එකකුත් අධ්‍යාපන ප්‍රති කියන විශේෂ වේදි උපාධියත් කරමින් ඉන්නේ. මම තාම ඉගෙන ගන්නවා කියන එකකින් කියවෙන්නේ මම දන්නවා ඉගෙන ගන්න එකෙන් තරම් අපේ achievements වලට යන්න ලේසි පාරක් නැහැ. ඉගෙන ගන්නවා කියන එක තමයි අපේ ටාගට් අපිට කවර් කරන්න තියෙන ලේසිම ක්‍රමය. ඒ නිසා මෙතනින් පස්සේ ඉගෙන ගන්න එක නවත්තන්න එපා. මොකද මේක තමයි අපිට අපේ ටාගට්ස් වලට යන්න තියෙන ලේසිම පාර. මට ඔයාලට දෙන්න තියෙන පළවෙනි ඇඩ්වයිස් එක හොඳට ඉගෙන ගන්න. පළවෙනි පාර බැරි වුණත් උසස් පෙළට ෂයිස් 3ක් තියෙන්නේ. ඔයාලට වැරදි හදාගෙන නැවත මේ ට්‍රැක් එකට එන්න. ඒ නිසා ගන්න යම් ළමයෙකුට පැටිස් වෙන විදිහේ රිසල්ට් එකක් ආවේ නැත්නම් බය වෙන්න එපා. අපි ආයෙ කරලා ඊළඟ පාර ගොඩ දා ගන්නවා. ඒ කියන්නේ වැඩේ අතාරින්න එපා. මම හැමෝටම කියන්නේ මතක තියාගන්න ඉගෙන ගන්න එක තමයි අංක 1. කවදාවත් රස්සාවකින් ඉගෙනගෙන ලැබෙන ප්‍රතිලාභ සියල්ලම ලබා ගන්න බෑ. මං කියන එක පැහැදිලි. ඔයා මෙතන ඉගෙන ගන්නේ නැතුව වෙන දෙයක් කරලා ඔයාට යම් යම් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒක ඇත්ත. ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඒක අපිටත් පුළුවන්. දෙක මෙතනින් පස්සේ තියෙන ඒවා අපිට විතරක් ලැබෙනව වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට සමාජ පිළිගැනීම. සල්ලි තිබ්බා කියලා සමාජ පිළිගැනීම ලැබෙන්නේ නැහැ. ඒක උගත්කම මත ඔයාට ලැබෙන දෙයක්. දෙක මිනිස්සු අතර ඔයා උසස් කෙනෙක් කියලා පිළිගන්න එක සල්ලි වලට ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔයා සතුව තියෙන දැනුම සල්ලි වලට ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේම තමයි අපිට මේ අපේ සෙක්ටර් එකේ රස්සාව වලින් සෑහෙන්න අපිට පින් කර ගන්නත් පුළුවන්. ඒකත් සල්ලි වලට ගන්න පුළුවන් එකක් නෙමෙයි. පැහැදිලිද? ඒ අනුව ආර්ථිකමය වාසි විතරක් නෙමෙයි අනිත් පැත්තේ සමාජමය අධ්‍යාත්මික වගේම පාරිසරික වටපිටාවත් ඔයාට සකස් කරගන්න ලැබුණු අවස්ථාවක් මේක. ඒ නිසා හොඳට ඉගෙන ගන්න හොඳට හම්බ කරන්න. මට ඔයාලට දෙන්න තියෙන පළවෙනි ඇඩ්වයිස් එක ඒක. ඉගෙන ගන්න එක තමයි අංක 1. දෙවෙනි ඇඩ්වයිස් එක තමයි අහගන්න අපි සාමාන්‍ය සමාජයේ ජීවත් වෙද්දී අපි මොන දේ කරත් කරන දේ ක්වොලිටියටම කරන්න. ඔයා මොන වෘත්තිකයක් වුණත් මෙතනින් පස්සේ ඔයා කරන දේ ක්වොලිටියටම කරන්න. මට ඔයාලට දෙන්න තියෙන දෙවෙනි ඇඩ්වයිස් එක තමයි ඔයා මොන දේ කරත් ක්වොලිටියට කරන්න. ඔයා වැඩේ හරියට කරනවා නම් ඔයා වටේට ධනය, බලය, නිලය, කීර්තිය ඒකාරාශී වෙනවා. ඒක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. ඒ නිසා ගුරුවරයෙක් වශයෙන් මට ඔයාට දෙන්න තියෙන හොඳම උපදේශය තමයි හොඳට ඉගෙන ගන්න. ඔයා මොන දේ කරත් හරියට පිළිවෙලට තිතටම කරන්න. කවදාවත් ඔයාට වරදින්නේ නැහැ. ඒ නිසා මම ඕගොල්ලොන්ට මගේ හදවත වතනවා ඕගොල්ලෝ නිකන් මගේ දරුවෝ වගේ. ඒ කියන්නේ මට දරුවෝ නැති වුණත් මං ඕගොල්ලෝම දරුවෝ වගේ තමයි සලකන්නේ. මං ඕගොල්ලෝ කතා කරන්නේ දරුවෝ කියලා ඕගොල්ලෝ දන්නවා. හරිද? මං කවදාවත් ළමයි කියලා කතා කරන්නේ නැහැ පන්තියේ. හරි උඹ බම්බලන් කියලා කතා කරන්නේ නැහැ බොහෝ දුරට. මං ඔයාලට කතා කරන තරමක් කතා කරන්නේ දරුවෝ කියලා. ඒකට හේතුව ඕගොල්ලෝ ලොකු වෙන්නේ නැති, ඕගොල්ලෝ මහත් වෙච්ච ළමයි වෙන්නේ නැති අපිට අපි ගුරුවරු විදිහට ඕගොල්ලෝ අපෙන් ඉගෙන ගන්න දරුවෝ. මං නැවත නැවතත් ඔයගොල්ලන්ට කියනවා වැඩේ හරියට කරමු. මේ පාර Tamanට පුළුවන් උපරිමයෙන් එක්සෑම් එකට යන්න. මොරාල් පිට යන්න හරි. වැඩ කරන්න, වැඩ කළ මොරාල් පිට යන්න. ගිහින් ලිව්වට පස්සේ එන එකක් එන්නේ. මුහුද හත් ගව්වක් තියාගෙන ඒකට සූදානම් වෙන්න එපා. හරිද? සමහර ළමයි යන්නත් කලින් රිසල්ට් එක ගැනත් හිතලා, පරිසරය ගැනත් හිතලා, Tamanට වෙන දේ ගැනත් හිතලා තියෙන්නේ. එච්චර දුර හිතන්න එපා. හරි just do it. ඔයා පාඩම් කරන්න පුළුවන් විදිහට පාඩම් කරන්න. මේ ටිකේ මහන්සි වෙන්න, මහන්සි වෙලා ගිහින් ලියන්න. ඊට පස්සේ එන ප්‍රතිඵලය අපි බාරගමු. ඒක හොඳයි නම් අවුලක් නැහැ. අඩුපාඩුවක් තියෙනවා අපි හදාගමු. ඒක නිසා අනවශ්‍ය දේවල් ගැන හිත කරුණු එකතු කර පසුතැවෙන්න එපා. හැමතිස්සෙම ළමයි දැන් වැඩේ කරන්න, දැන් පාඩම් කරන්න, දැන් ලියන්න එන එක බාර ගන්න. ඒ නිසා කල් තියාම අනාගතය ගැන හිතාගෙන වර්තමානයේ නැති කරගන්න එපා. වර්තමානයේ පුළුවන් තරම් හොඳට වැඩ කරලා ලස්සනට ජීවත් වෙන්න. ඒක නිසා මෙතනින් එහාට ඔයගොල්ලෝගේ ජීවිත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා. ඒ වගේම තමයි ඔයාලගේ උසස් පෙළ විභාගය. ඔයාලා බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳ
ඒකට යන්න ඕගොල්ලෝනේ ශක්තිය, ධෛර්ය, වාසනාව වගේම නිරෝගී සුවය සහ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතනින් එහාටත් මාව කොහෙදි හරි දැක්කොත් අහක බලාගෙන යන්න නැතුව ඇවිල්ලා කතා කරන්න ගුරුවරයෙක් විදිහට අපි ලැබපු ලොකුම ජයග්‍රහණය තමයි අපිත් එක්ක කොහෙ දැක්කත් කතා කරන ළමයි පරපුරක් නිර්මාණය වෙන එක. මම දොස්තර කෙනෙක් විදිහට වාට්ටු වල වැඩ කරන්නේ නැතුව ටියුෂන් වලට එන්න එක හේතුවක් තමයි අපේ අම්මා එක දවසක් මට කිව්ව කතාවක්. හරිද? අපේ අම්මට වඳින්න ඉන්නේ මමයි නංගි විතරයි. අවුරුදු 45ක් 50ක් වෙලත් වැඳුම් පිදුම් ලබන්නේ යා මගෙනුයි නංගිගෙනුයි විතරයි. අපි දෙන්න වැඳේ නැත්තම් වඳින්න කෙනෙක් නැහැ. එක දවසක් දා ඇඳුම් කඩේක ඉද්දී ළමයි වගේක් ඇවිල්ලා මට බිම දන ගහලා වැන්දා. අම්මා එක දිහා බලන් ඉඳලා මට කියනවා පුතේ ඔයා හරිම වාසනාවන්තයි. අවුරුදු 50ටම මට වඳින්න ඉන්නේ ඔයාලා දෙන්නයි. ඔය කවුරු හරි ආපු නෑදෑ ළමයෙකු විතරයි. නමුත් අද ඔයාට මේ දෙනෝ දහක් මැද්දෙත් ළමයි වඳිනවා. මිනිස්සෙකුට වැඳුම් පිදුම් ලබන්න හම්බෙන්නේ හරිම කලාතුරකින්. හරිද? ඔයා කොච්චර වාසනාවන්තද? ඔයාට කොච්චර වැඳුම් පිදුම් ලැබෙනවද? අපිට කොච්චර ළමයි වඳිනවද? ඒ නිසා ඔයා කරන වෘත්තිය හරි උතුම් වෘත්තියක්. අම්මා කිව්වා මමයි තාත්තයි දෙන්න මෙතනින් එහාට ඔයා දිගටම ටීචින් කරනවට කැමති. හරි. මුලින් එයාලා කැමති වෙලා තිබුණේ නැහැ. දොස්තර කෙනෙක් විදිහට වැඩ කරන්නේ නැතුව උගන්වන්න දෙනවා කිව්වහම අකමැත්තක් තිබ්බා. හැබැයි අර සිද්ධියෙන් පස්සේ අම්මයි තාත්තයි මට සම්පූර්ණ අවසර දෙනවා පුතේ ඔයා කැමති විදිහට මේ වැඩේ කරගෙන යන්න අපි වට උදව් කරනවා කියලා. ඔයා දන්නවා මගේ පන්තියේ මම කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන විදිහට පුළුවන් උපරිමයෙන් කරනවා. සිලබස් එක අනිත් අය කොච්චර දේවල් කිව්වද නේද? මං තංගල්ලා ඉල පන්ති පටන් ගත්තා. සතියේ දවසක කියලා සිලබස් කවර් කරන්න බෑ කිව්වා. ඔය මම කරේ ඊළඟට පන්ති දාලා යනවා කිව්වා. දාලා යන්නේ නැහැ මම ඉරිදට එනවා. හරිද? ඊට පස්සේ සිලබස් කරගන්න වෙලාව මදි කිව්වා. ලෝකෙ නැති කතා කිව්වනේ. අනිත් හැමෝටම කලින් මම සිලබස් උත් ඉවර කරා. ඔයගොල්ලෝ දන්නවා යුනිට් රිවිව් එක කරගෙන ආවේ නැත්තම් මම ඊට මාස 3කට කලින් සිලබස් ඉවරයි. යුනිට් රිවිව් එක කර තමයි ඕගොල්ලන්ට මේ දක්වා සිලබස් එක මම අරගෙන ආවේ. යුනිට් රිවිව් එකකින් විතරක් ඕගොල්ලොත් එක්ක MCQ 600ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. මම පාඩම් 10 මුගන්වලා පාඩම් 10ෙම ප්‍රශ්න සාකච්ඡා කරලා මීට වඩා ඔයාට කරන්න දෙයක් නැහැ. ගුරුවරයෙක් විදිහට මම බාරගත්තු වගකීම මම ඔයාට 100ට 200ක් හරියට ඉෂ්ට කරලා තියෙනවා. දැන් ඔයාගේ පැත්තේ තමයි දරුවෝ වැඩේ තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝගේ ජීවිත මෙතනින් එහාට අපිට වඩා සාර්ථක ජීවිත උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට වඩා ලස්සන වාහනයක යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට වඩා ලස්සන තැනක ඉන්නවා මම දකින්න හරි ආසයි. හරිද? හරිද? දැන් අපෙන් ඉගෙන ගත්ත ළමයි මේ විදිහට ડોක්ටර්ස්ලා විදිහට වැඩ කරනවා. ડોක්ටර් ඇවිල්ලා මට වඳිද්දී මට මාර සතුටුයි. හරි? ડોක්ටර් කෙනෙක් නලාව දාන්න ඇවිල්ලා මට වඳිද්දී මට හරි සතුටුයි. ඒ කියන්නේ මම දොස්තර කෙනෙක් විදිහට මේ විදි જાතියට 100 ගාණක් වෛද්‍යවරු බිහි කරලා තියෙනවා. මට ළමයි ඒ සතුටම ඇති වෙන මුකුත් ඕනේ නැහැ. ඒ නිසා මං කැමතියි ඔයගොල්ලෝ හැමෝම ලෝකේ තියෙන වටිනාම ආභරණය බෙල්ලේ දා ගන්නවට. ඒ නිසා වැඩේ අතරින්න එපා. ලෝකේ තියෙන වටිනාම ආභරණය තමයි කවදාවත් සල්ලිවට ගන්න බෑ. උගත්කමෙන් ඔයාට ලැබෙන දොස්තර නලාව. මෙතනින් එහාට ඔයාලගේ ජීවිත සාර්ථක වෙන්න සහ දීප් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම අද දවසේ අපි විනෝද වෙමු. නමුත් අරමුණ ඔළුවේ තියාගෙන ගෙදර යන්න අරමුණ වෙනුවෙන් වැඩ කරන්න හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. ආයුබෝවන්. ජේසුස් පිටයි. මේක මම අවස්ථාවක් කරගන්නවා මේ මට විශේෂ ස්තුතීන් කීපයක් තියෙනවා කරන්න. මම ඒකට මේක අවස්ථාවක් කරගන්නවා. පළවෙනි කාරණාව මාතර පන්ති ගොඩනගන්න මට උදව් වුණු විජේස තමයි මාව තංගල්ලට එක්කගෙන එන්නේ. එතකොට තංගල්ලේ මාර්ගයකේ අයිතිකාර විදුරස ඇතුළු කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතියක් කරන්න කැමතියි මේ වෙලාවේදී. ඒ කියන්නේ හරි මම මේ දකුණු පළාතට අලුත් කෙනෙක්. හැබැයි මං ගැන මාර විශ්වාසයක් තිබුණා ඒගොල්ලොන්ට මම මෙහි ලොකු පන්තියක් හදනවා කියලා. හරි. මං ඕන තරම් ගාල්ලේ එහෙම ගාල්ලේ වගේ නගරවල මේ පන්ති වලින් අහලා තියෙනවා. හරි. මට මෙහෙම පන්තියක් කරන්න ඕන කියලා. ඒතකොට ඒ ආයතන වලින් මට කිව්ව එක තමයි මේ ඔයා ලොකු ගුරුවරයෙක් නෙමෙයිනේ අපි හොයන්නේ ටිකක් ලොකු ගුරුවරයෙක්. හරිද? ඒ නිසා මේ අපි ටිකක් ලොකු ගුරුවරයෙක් ගොඩක් ළමයි ප්‍රමාණයක් හදාගන්න පුළුවන් ප්‍රසිද්ධ ගුරුවරයෙක් හොයන්න කියලා. හරි. හැබැයි මාතරයි සංගල්ලයේ කියන ආයතන දෙකෙන්ම ලොකු සහ නම ප්‍රසිද්ධ ගුරුවරයෙක් නෙමෙයි හෙව්වේ. හොඳම ගුරුවරයෙක්. හරිද? ඒ නිසා හොඳම ගුරුවරයෙක් විදිහට මම මෙතෙන් සිට ඉදිරියටත් දිගටම වැඩ කරනවා. ඒ නිසා මේ ආයතන දෙකටත් ආයතනවල ප්‍රධානීන්ටත් අපේ සුහද කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන් ස්තුති කරනවා. අනිත් එක තමයි අවුරුද්දක් පුරාවට ඔයාලගේ වැඩ ඔයාලගේ පන්තියේ වැඩ ටියුට් බෙදන එකේ ඉඳලා පේපර් බෙදන එකේ ඉඳලා හරිද? ඔයාලගේ පේපර්ස් මාක් කළ දෙන එකේ ඉඳලා ඊළඟට මාකින් ස්කීම් අමුණන එකේ ඉඳලා අනන්ත අප්‍රමාණ වැඩ ප්‍රමාණයක් මුදල බලන්නේ නැතුව
හෘදයාංගමව කරපු මගේ පැනල් එක. මම මගේ පැනල් එකට මාර ආදරෙයි. හරිද? ඔයාලා ඕන වෙලාවක අහලා බලන්න මම ජීවිතේටවත් බැනලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් අහගන්න මම මගේ පැනල් එකේ අඩුපාඩුවක්වත් හොයන්න යන්නේ නැහැ. මං එයාලා අඳින විදිහවත් වෙනස් කරන්න කියලා කවදාවත් කියලා නැහැ. කොණ්ඩේ කපාගෙන එන්නද අරව මේව කිසිම දෙයක් කියන්නේ නැහැ. මගේ පැනල් වල කොණ්ඩේ පාට කරපු ළමයිනුත් ඉඳලා තියෙනවා. මගෙන් අනික් ගුරුවරු අහලා තියෙනවා සර්ගේ පැනල් එකේ කොණ්ඩේ පාට කරපු ළමෙක් ඉන්නව නේද? ඒක සර්ට හරි නෑ නේද? නෑ මට ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේගොල්ලෝ සෑහෙන කට්ටක් කාලා මෙඩිසින් සිලෙක්ට් වෙලා ගෙදර ඉන්න අවුරුද්දේ Taman ආස දෙයක් කරපුවාම මොකද වෙන්නේ? මේ ළමයි කොච්චර ආසයිද? මේගොල්ලොත් ඔයාලා වගේම ළමයි. ඒ නිසා අහගන්න මගේ පැනල් එකට මම මාර ආදරෙයි. පැහැදිලිද? ඒ කියන්නේ මෙතනින් එහාටත් ඒගොල්ලෝගේ කැම්පස් එකේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බත් මම හැමතිස්සෙම මේගොල්ලෝ වෙනුවෙන් අංක එකටම පෙනී හිටිනවා. හරි? මොන ආර්ථික මේ ප්‍රශ්නයක් ආවත් මොකක් ආවත් බය නැතුව මට කියන්න. හරි? මං ඔයාලා වෙනුවෙන් ඕන වෙලාවක පෙනී හිටිනවා. බොහොම කලාතුරකින් තමයි මම පැනල් එකේ අඩුපාඩුවක් හරි පෙන්වලා දෙන්නේ. ඒකට හේතුව මම හිතනවා මේගොල්ලෝ ඇත්තටම අඩුපාඩු අපම ළමයිනේ මේ සිලෙක්ට් වෙලා මෙඩිසින් වලට එන්නේ. ඒ නිසා මේගොල්ලෝ මේක ඇතුලේදී ලොකු පන්නරයක් ලබනවා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. මම ගුරුවරයෙක් විදිහට ඒගොල්ලන්ට උදව් කරලා තියෙනවා. ඒ වගේම තමයි මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය. මේ පැනල් ඔක්කොම ටික හැන්ඩල් කරන්නේ විහඟ. ඒක ලේසි වැඩක් නෙමෙයි. මගේ නගර ගණනාවක තියෙනවා පන්ති. ඒ වගේම නගර ගණනාවක ප්‍රශ්න පත්‍ර ලියනවා. පෞද්ගලිකව මට නම් කවදාවත් ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. කියන්නේ විහඟ නොහිටින්න එච්චර ගොඩක් පැනල්ස් ප්‍රමාණයක් සහ එච්චර ගොඩක් පේපර් සෙන්ටර්ස් ප්‍රමාණයක් පාලනය කරන්න බෑ පෞද්ගලිකව මට. මොකද උගන්නනමට අමතරව මට තව පරිබාහිර දේවල් කරන්න අමාරුයි. ඒ ඔක්කොම තනි කරට අරගෙන අවුරුදු 1.5ක් විතර කාලයක් මගේ වැඩ ටික හරියටම පිළිවෙලට කරා. ඒ නිසා හරි විහඟටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අනිත් පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න මගේ හැම වැඩකටම උදව් කරන්න ඉඳ මම අසනීප වුණත් මං ගාව මං අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරපු වෙලාවෙත් හොස්පිටල් එකේ හිටියේ රුචිර. ගෙදර කවුරුත් හිටියේ නෑ. පෞද්ගලික රෝහලව නවත්තපු හැම වෙලාවකම හිටියේ රුචිරම තමයි. හරිද? ඒක රුචිර කියලා කියන්නේ මගේ ඩ්‍රයිවර් නෙමෙයි. මගේ සහෝදරෙක් වගේ. හරි. අනිත් එක තමයි කසුන්. වැඩිම කාලයක් මාත් එක්ක වැඩ කරේ කසුන් තමයි. ඒකට හේතුව මට එයාලව ඕන වැඩක් කරව ගන්න පුළුවන්. කියන්නේ අපි කියන විදිහට එයා ඒකට ඇඩ්ජස්ට් වෙනවා. ගුරුවරයෙක් විදිහට මට හරි පහසුයි මෙයාලත් එක්ක වැඩ කරන්න. හරි. ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා. මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ස්තුති කරන්න. එහෙනම් හරි අපොඩියක් ගහමු කියලා. හරි. හරි. එහෙනම් මම මයික් එක වාර දෙන්නම්. මෙතනින් එහාට වැඩසටහන කරගෙන යන්න. හරි. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. කොහොමත් මේ ස්තුතියි ගුරු පියාණනි. මීළඟට මාගේ මේ ආරාධනය තවත් ගීතයකින් අපව පිනවීමට දිනෝෂ සොයුර ඔබටයි. Disappearing when you wake up.
of innocence she lost. Only getting older, baby. I've been thinking about it lately. To see them drive you crazy. Just as fast the night changes. Everything that you ever dreamed of disappearing way to wake up. There's nothing to be afraid of. The night changes, it will never change. But there's nothing to be afraid of. Even when the night changes, it will never change, baby. It will never change, baby. It will never change me and you. Thank you. ස්තුතියි දිනුෂ සොයුර. මීළඟට මේ අවස්ථාව හරවත් කතාවක් ඉදිරිපත් කිරීමට චනුල අනුසර සොයුර ඔබටයි. ඉස්සෙල්ලම කියන්න ඕනේ මම මේම කතාව කළා නැහැ කවදාවත්. අන්තිම දවසේ මේ වගේ chance එකක් කරන් දුන්නට බාදිරට එක විශේෂ ස්තුතියි. ඉතින් සර් ගැන කිව්වොත් මම සර් ගැන දැනගන්න ඕලෙවල් වලින් පස්සේ අපි ඥාතියනේ අක්ක කෙනෙක්ගෙන් එයා කිව්වා ඉතින් ගිහිල්ලා බලන්න කියලා. එයා සර් ගෝලෙත් නෙමෙයි. ඉතින් මම එයා කිව්ව හින්දා ක්ලාස් එකට ගියා පළවෙනි දවසේම. සර් ඉතින් එදා කිව්වා මෙන්න මේ විදිහට මේ වැඩපිළිවෙල වෙන්නේ මේ විදිහට ගියාම සිලබස් එකත් ඉවරයි එහෙම කියලා කිව්වා. ඉතින් ඒ විශ්වාසය මත දැන් අවුරුදු 2කමාරක් විතර සර් ක්ලාස් ආවා. ඉතින් කියන්න සතුටුයි ඒ සර් පිළිබඳ තිබ්බ විශ්වාසය සර් ඒ විදිහට මිටු කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට අපිව විභාගයට ගිහිල්ලා හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් මට්ටමකට සර් අපිව ගෙනල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර ක්ලාස් මගින් අතර වුණා. සමහර ක්ලාස් වල අවුරුද්දකමාර මේ සිලබස් එකේ අද තිබිලා අන්තිම දවස් ටිකටක් ගාලා ඉවර කරලා තිබ්බා. ඉතින් එහෙම නැතුව සර් මුලින් ඉඳලම ප්ලෑන් එකක් ඇතුව වැඩ ටික කරලා අපිටත් වැඩි ස්ට්‍රෙස් එකක් දැනෙන්නේ නැති විදිහට මේක අපිට කරලා දුන්නා. ඒකට ගොඩක් සර්ට ස්තුති වෙන්න වෙනවා. ඉතින් සර් ඔයගොල්ලෝ දන්නවා සර් ක්ලාස් එකේ සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් විතර සර් කතා කරනවා. ඒක කොච්චර අමාරුද කියලා ඉතින් ඔයගොල්ලෝ කියන්න ඕනේ නැහනේ. ඉතින් ඒත් එක්කම අපිට ප්‍රශ්නයක් ඇහුවත් සර් ඒකට කවදාවත් මේ අමගරලා යන්නේ නැහැ. උත්තරයක් දීලා අපේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා පුළුවන් නම් ඒකත් සර් විසඳලා දීලා තමයි සර් ඉන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරාට සර් ගොඩක් ස්තුතියි. ඉතින් ඉදිරියටත් සර්ගේ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ටත් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් වෙන්න. සර් අපි වෙනුවෙන් කරපු කැපකිරීමට ඔයාලා අපිට පුළුවන් උපරිම දේ තමයි හොඳ රිසල්ට් එකක් දාන එක. ඉතින් ඒක ඔයගොල්ලන්ට අපිට හැමෝටම කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ස්තුතියි. ස්තුතියි චනුල් සොයුර. මීළඟට මාගේ මේ ගෞරවනීය ආරාධනය ශිහාන් ගුරු පියාණන්ටයි අප සැම ගීතයකින් පිනවන ලෙසට. සිසිලියා රූපතේ කතානියා දෙනවා මෙසීනා ඔබට මා ලැබුවා මෙරුණා මරීනා අර්මිලා තෙරේසා රොන්තු මං ඉතාලියේ තනි ලෝරා මං ඉතාලියේ තනි වුණා හරිම ලස්සනයිනේ මම පුදුම වුණා සිරි කුසා සිසිලියා රූපදේ කතානියා දෙනවා මෙසීනා ඔබට මා රැවටුවා වෙරෝනා මරීනා කර්මිලා තෙරේසා කොන්තු මං ඉතාලියේ තනි වුණා ලෝරා මං ඉතාලියේ තනි වුණා
රසයි ඇසින් දුටුවනම් ඔබ වුණත් එය සිතයි එක්නාගිනි කන්ද ඇවිලුණා හිත නිවාගන්න තවම බැරි වුණා සිරිකුසා සිසිලියා රූපදේ කතානියා යෙනුවා මුසීනා ඔබට මා රැවටුවා වෙරෝනා මරීනා කර්මිලා තෙරේසා ටොන්ටෝ මං ඉතාලියේ තනි වුණා ඕර මං ඉතාලියේ තනි වුණා යෙනුවා මෙසීනා ඔබට මා රැවටුවා වෙරෝනා මරීනා කර්මිලා තෙරේසා ටොන්ටෝ මං ඉතාලියේ තනි වුණා ඕර මං ඉතාලියේ තනි වුණා ආවෝ මං ඉතාලියේ තනි වුණා බොහොම ස්තුතියි ගුරු පියාණනි මීළඟට මාගේ ආරාධනය පැනල් එක වෙනුවෙන් කතාවක් ඉදිරිපත් කිරීමට ගිහානි වීරසේකර සොයුරියටි. ශාන් සර්ගෙන් අවසරයි. පැනල් එකේ සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. ඒ වගේම මෙතන ඉන්න මගේ ආදරණීය සියලුම නංගිල මල්ලිලාගෙන් අවසරයි සහ මෙතන ඉන්න අනිකුත් සියලුම දෙනාගෙන් අවසරයි. මම මුලින්ම කියන්න ඕනේ මේ තමයි තියරි ක්ලාස් එකක් විදියට සම්පූර්ණයෙන්ම කළා. සගේ පළවෙනි බැච් එක තමයි A level වලට මුහුණ දෙන. ඊට කලින් බැච් දෙකක් තිබුණා. මම ඒකේ 23 අවුරුද්දේ ඊට පස්සේ 24 අවුරුද්ද තිබුණා. සහ වර තමයි 25 A level ලියන බැච් එක. ඒත් එක්කම මම දන්නවා මේ අවුරුදු 3 කියලා කියන්නේ සර් ඔයාලව දැනුමෙන් සහ අනිකුත් සියලුම ඒ කියන්නේ ඔයාලට දැනුම විතරක් නෙමෙයි අනිකුත් අවවාදات දෙන ගමන් සර් ඔයාලව ගොඩාක් දුර අරගෙන ආවා. මේ අවුරුදු 3 පුරාවට මටත් එහෙම තමයි මගේ පැනල් එකේ අනික සියලුම දෙනාටම තමයි අපේ එලෙවල් විභාගයට සර් දුන්න දායකත්වය ඉතාමත් ලොකුයි කියලා මම කියන්න ඕනේ. ඒක නිසා සර්ට ඒ වෙච්ච සියලුම කැපවීම් වලට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි මේ ෆයිනල් ඩේ එක, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන අවුරුදු වලට සාපේක්ෂව කලින් අවුරුදු දෙකටම සාපේක්ෂව ටිකක් ලොකුවට කරන්න හිතුවේ. එකක් තමයි මේක සර්ගේ පළවෙනි තියරි බැච් එක. ඒක නිසා අපිට සර්ට ගොඩක්ම ස්තුති කරන්න ඕන වුණා. ඒ කියන්නේ අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට. ඒක නිසා අපිට ලොකු දෙයක් කරන්න ඕන වුණා. ඒත් එක්කම මේ ෆයිනල් ඩේ කියන එක මම හිතන්නේ අපේ පැනල් එකේ සහෝදර සහෝදරිය එන මම හිතන්නේ මාස 3ක විතර කාලෙක ඉඳන් තමයි මේකට ලෑස්ති උනේ. අපි මේක හොඳට ලොකුවට කරන්න ඕනේ. මොකද මේක අර සාමාන්‍යයෙන් සර් අවුරුදු 3යි තංගල්ලට ඇවිල්ලා ක්ලාස් කළා. ඒ වුණාට ඒ කියන්නේ සර්ගේ පන්තියේ ඉන්න ළමයි ප්‍රමාණය නම් පොඩ්ඩක් නෙමෙයි. සර් ක්ලාස් කරපු අවුරුදු ගාන පොඩි වුණාට සර්ගේ පන්තියේ ළමයි ප්‍රමාණය ගත්තට පස්සේ ඒක ලොකු වර්ධනයක් කියලා මට කියන්න පුළුවන්. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඉතින් සර් උගන්වන එක, ඒ කියන්නේ කොච්චර ළමයට දැනෙනවද, දැනෙන විදියට උගන්වනවද කියලා. ඒකට සර්ට ගොඩක්ම ස්තුතියි මේ නංගිල මල්ලිල වෙනුවෙන් සහ අපේ පැනල් එකේ සියලුම දෙනා වෙනුවෙන් ස්තුති කරනවා. ඒ කියන්නේ මට සහ මගේ පැනල් එකේ ඉන්න සියලුම දෙනාට, ඒ කියන්නේ ඉහළ මට්ටමේ විභාග ප්‍රතිඵලයක් ගන්න සර් ගොඩක් උදව් වුණා සහ මෙන්න මේ නංගිල මල්ලිලාට 20යි 25 A level විභාගෙන් ඒ වගේම ඉහළ සාමාර්ථයක් ගන්න සර් ලොකු දායකත්වයක් දැක්වුවා කියලා මට කියන්න පුළුවන්. ඒත් එක්කම අපේ අද අවසන් දවසට උදව් කරපු මේ DJ එකේ කට්ටියන්ට ෆොටෝග්‍රැෆි වලට සහ මේ ඩෙකෝ එකේ හැමෝටම සහ මේකේ පිටිපස්සේ මේ බෝඩ් එක සරසන එකේ ඉඳන් මේ හැම දෙයකටම මේ පන්තියේ ළමයි ගොඩක් උදව් කළා. ඒ පන්තියේ ඉන්න නංගිල මලට ඇත්තටම ගොඩාක්ම ස්තුතියි. අපි පැනල් එකේ ඉන්න 6 දෙනාට කවදාවත් මේක කරන්න හිතන්නවත් බෑ. ඔයගොල්ලන්ගේ සහයෝගය නැතුව. ඒත් එක්කම මට කියන්න ඕනේ පොඩ්ඩක් අපි පැනල් එක ගැන. අපි පැනල් එක ගත්තට පස්සේ මම පැනල් එකට මුලින්දම්ම ආවේ නෑ. මම පැනල් එකට සාමාන්‍යයෙන් මං හිතන්නේ ආවේ භාගයක් විතර ගියාට පස්සේ අවුරුද්දේ මැයි මාස වගේ ඉඳන් තමයි ආවේ. එතකොට මං කියන්න ඕනේ මේ පැනල් එකෙන් ලැබුණු අත්දැකීම මං හිතන්නේ මට මාරම වටිනවා. සර් මට පැනල් එකට කතා කරපු එකට මට ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සර්ට. මොකද මට ඒක වෙන කොයිවත් ජොබ් එකකට ගිහිල්ලවත් එහෙම නැතුව ගෙදර ඉඳගෙනවත් ගන්න පුළුවන් අත්දැකීමක් නෙමෙයි. ඒක මාරම වටිනවා. ඒ කියන්නේ කොහොමද ඔයාලා වගකීමෙන් වැඩ කරන්නේ? ඔයාලගේ අපිට පේපර් බලලා දෙන්නේ මේ වගේ දේවල් තියෙනවා. අන්න ඒ වගකීමෙන් වැඩ කරන්නේ කොහොමද? ඒ වගේ ගොඩාක් දේවල් ගැන මට අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. මෙන්න මේ පැනල් එකට ආපු නිසා. ඒත් එක්කම මට කියන්න ඕනේ ස්තුති කරන්න ඉන්නවා දිලාංජන අයියා. දිලාංජන අයියා ඊයේ කැම්පස් පටන් ගත්ත දිලාංජන අයියට
ඒ වුණාට ඇත්තටම අද එයා ආවා. ඒ කියන්නේ අපි එයාට නැත්තම් අද එන්න නැති වෙන්න තිබුණා මට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒ වුණාට අපි හැමෝටම උදව් කරන්න තමයි දිලංචන අයියා ඇවිල්ලා ඉන්නේ. ගොඩක් ප්‍රශ්න තියාගෙන තමයි දිලංචන අයියා අද ඇවිල්ලා ඉන්නේ. ඒකට දිලංචන අයියට ඇත්තටම අපි පැනල් එකේ හැමෝගෙනුත් ළමයි හැමෝගෙනුත් දිලංචන අයියට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. තා පැනල් එකේ පමුදිය අක්කා, හිෂාර අක්කා, බුස්සරයි දනල් අයියේ හැමෝටම මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. තව එක දෙයක් කියන්න ඕනේ. අර මේ පහන හදන වැඩේ ගත්තට පස්සේ අපි මුලින් පහනක් හදන්නේ නැහැ කියලා ඉන්න හිතාගෙන තමයි හිටියේ. ඒ වුණාට ළමයි කිව්වා නෑ අක්ක අපි පහනක් කොමාරේ හදමු එහෙම කියලා. ඊට පස්සේ අර එයාලා මේ බඩු එයාලට පුළුවන් වෙලාවක එහෙම කාරණාස්ති කරන එකක් නෙමෙයි. පුළුවන් වෙලාවක ඇවිල්ලා කතා වෙලා ඊට පස්සේ ඊයේත් එයාලා පුළුවන් වෙලාවට ඇවිල්ලා පහන හදන වැඩේට උදව් කළා අපිට. ඒකට මේ පන්තියේ මල්ලිලා ගොඩාක්ම අපිට සපෝට් කරා. ඒකට මේ මල්ලිලට මාරම ස්තුතියි කියලා මට කියන්න ඕනේ. පැනල් එකේ අපි කට්ටියන්ගේ වැරද්දක් වුණා නම් ඇත්තටම අපිට සමා වෙන්න. අපි අඩුපාඩු ඇති අපි ඒව ඉගෙන ගන්න ගමන් අපි පුළුවන් විදියට කරා. අපිට අර සමහර පේපර් බලලා වෙන්න බැරි වුණු සති තිබුණා. ඒකට ඇත්තටම අපිට සමා වෙන්න සර්. ඉතින් ෆයිනල් ඩේ එක පිටිපස්සේ ලොකු මහන්සියක් තියෙනවා. ඒ මහන්සියට හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සර්ටත් ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා අද ෆයිනල් ඩේ එකට ඇවිල්ලා. සින්දු කියලා හැම දෙයකටම සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙන ගමන් මගේ කතාව අවසන් කරනවා. ඔයාලා හැමෝටම ස්තුතියි. ඔබ ගීතයකින් පිනවීමට නිෂාදි සොයුරියට ආරාධනා කරමු. කවිකාරියේ සින්දු කියනාලදේ නුඹ දෝරේ කෝකිලා මගේ පාඩුවේ යන්න යනවා ඔයේ අනේ සාමි හැන්ද වෙලා කවිකාරියේ සින්දු කියනාලදේ නුඹ දෝරේ
විෂය තුලින් දස්කම් දැක්වූ අපගේ සොයිසරයන්ට ත්‍යාග සහ කුසලානි පිරිනැමීමයි. ඒ සඳහා ශිහන් ගුරුතුමනි ඔබට ඇරයුම් කරනවා.
tracks today. Purchase your tracks today. ඔබ සැමට බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතරම මීළඟට අවස්ථාව හිමිවන්නේ දේශාන් සොයර ඔබටයි මෙම අවස්ථාව ගීතයකින් වර්ණවත් කිරීමට. මගේ හීනෙ සරසා සඳක් අහසේ ගිලුණා මටත් නොදැනිම තනී වෙලා මගේ නොවන හින්දා දර කඳුළු හංගානේ ජීවිතේ ගෙවෙනවා නුඹේම වී ඇවිලිලා පස්වැනි ස්ථානයේ සිට ප්‍රථම ස්ථානය දක්වා තාග ප්‍රදානය කිරීමයි එළඹෙන්නේ. ඒ සඳහා ගුරුතුමනි ඔබට ආරාධනා කරනවා.
පාළුවේ ගිලිලා නුඹ මානවතු තනිකම රිදවාන යලි දැනුණා හීනෙක නුඹ ආයේ ළඟ මෙවිලා නුඹ ඒ සැනසුම් නිල්නෙතුණු ගැටේ යලි කිසිදා නොදකින වාරේ පාසා නිතුමාලෙන් ඔබ දුර නිසා මතකෙම පීරා බැලුවා ඔබ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුණා හදපතුලේ කිමිදී මෙම කඳුලැලි නොදොඩා ගැලුවා නුඹ අතමාන නෑමෙදා හිමි නැති ආදරේක හිලෑ නැතුවමා නුඹ නැති පාළුමාවතේ පානවතුනා මේ හද මන්දිරේ පෑ කාලේ කාරණා නුඹ තවරාපු ආදරේ නැතේරුණා අද කරඳුනාම ආලේ යන්න හැකිවේද ආයේ නොපෙනුනාසේ හදින් මකාදමා මතක පුරවාපු කාලේ එන්නේ නැතිවේද මාගේ කඳුළු පිසරන්නේ පිසුසුම් හවා මිය කිලා හීන කඳුලේ මගිලිලා මියදිලාදරේ මගේ සිතින්මා නොදකින වාරේ පාසා මෙතුමාලෙන් ඔබ දුර නිසා මතකෙම පීරා බැලුවා ඔබ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී බැඳුණා හදපතුලේ කිමිදී මෙමා කඳුලැලි නොදොඩා ගැලුවා නුඹ අතමාන නැවදා හිමි නැති ආදරේක හිලෑ නැතුවමා නුඹ නැති පාළුමාවතේ පානවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කරනා නුඹ තවරාපු ආදරේ නැතේරුණා ස්තුතියි ස්තුතියි පසින්ද සර් මීළඟට පැනල් එකෙන් සර්ට ලබා දෙන ත්‍යාගය ලබා ගැනීම සඳහා ගෘපයාණනි ඔබටයි මේ ගෞරවනීය ඇරීම
රහසක් ලියා මා ළඟ ඉන්නවා මං දන්නවා ළඟ ඉන්නවා අපේ ආදරේ සුව විඳිනවා ඔය මුවේ හසරල් සොයා මේ හිත දෙනවා ඔය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා මං දන්නවා ළඟ ඉන්නවා අපේ ආදරේ සුව විඳිනවා මගේමයි කියා කීවා මතකයි එදා හීන මැවුදැස ඔබ ළඟ නිසා තුරුළු මං ඉන්නවා හද සාගරේ ආශා මැවූ මේ ආදරේ ඔය මුවේ හසරල් සොයා දෙනවා ඔය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා මං දන්නවා ළඟ ඉන්නවා අපේ ආදරේ සුව විඳිනවා කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියවලා හීන මැවුදැස ඔබ ළඟ නිසා තුරුළු මං ඉන්නවා හද සාගරේ ආශා මැවූ මේ ආදරේ ඔය මුවේ හසරල් සොයා හිත දෙනවා ඔය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා මං දන්නවා ළඟ ඉන්නවා අපේ ආදරේ සුව විඳිනවා රාහුමුව වැටුණු පියවත සඳේ වේදනා තවම ඇති මතකයේ රාහුමුව වැටුණු පියවත සඳේ වේදනා තවම ඇති මතකයේ බාල සඳ ගාව එදා පිටු පැව තරුකාවන්ට කියා දෙනු බන ජීවිතයේ සුදු සඳලිය දෝතක් අරන් මුතු අහුරුසේ මම මුදු මදහස ඉතිරෙයි මුවින් මට සඳක් කෝලොවේ ඔබ තරම් මට සඳක් කෝලොවේ ඔබ තරම් රුවදනිල් අහස සඳටයි තින්
පාට බොල් පොළොව මත වැඩි තරම් රුවදනිල් අහස සඳටයි තින් පාට බොල් පොළොව මත වැඩි තරම් සීත කළු රැක පාලු දැනුනාම මාසෙකට නැති වාරයක් නැති පොළොව දකිනාතරම් සුදු සඳ එළිය දෝතක් අරන් මුතු අවුරුසේ මම ඉසින්නම් මුදු මත හාස ඉතිරෙයි මුවින් මට සඳක් කෝලොවේ ඔබ තරම් මට සඳක් කෝලොවේ ඔබ තරම් Thank you.